ඔන්න අපි අද හදන්න යන්නේ පාන් වලින් පොඩි කෑමක්. ලුණුයි මසුයි. අපි තෙල් එක අපේ තියාගන්න තමයි හදන්නේ. බෝල් එකට තෙල් ටික කපාගත්තු මස් ටික දානවා. ඒක හොලිලා ගන්න. අපි අද මේ කෑමට අද කියන්නේ ටෝස්ට් අසාද. ඉතින් මස් ටික මෙන්න මේ ගානට එනකොට අපි මේක දාගන්නවා. කපාගත්තු ලුණු ටික. මෙන්න මේ ගානට මේකට දාගන්නවා තුන පාට ටික. මෙන්න මේ ගානට හැම්ස එක එද්දී අපි මේකට දාගන්නවා කැරට් ගාගත්තු කැරට්. කැරට් ටික වැඩි වෙනවා. මේ මිශ්‍රණයකට මයොනයිස් ටිකක් දාගන්න. ගොඩක් නෙවෙයි පොඩි ප්‍රමාණයක්. මේ හැෂු එක හදලා ඉවරයි. මේක මෙහෙම තියලා ඊළඟට බලමු පාන් එක හදන හැටි. මෙන්න පාන් ටිකේ වටේ කපා ගන්නවා. මේ වටේ තියෙන ගුරු පාට හරිය ගන්න නෑ මේ කෑම එක හදද්දී. කපලා රෝල් පෑන් ඊට පස්සේ පාන් පෙත්තේ රෝල් පින් එකක් අරන් තලනවා. මෙන්න මේක තලා ගන්නවා. ඊට පස්සේ මේ වගේ බෝල් එකක් අරගන්නවා. එන පාන් එකට අපි හදාගත්තු අර හැම්ස එක මෙන්න මෙහෙම තියලා රෝල්ස් හදනවා වගේ තමයි. තියලා මේක ඔතනවා. මෙන්න මෙහෙම ඔතා ගන්නවා. මෙන්න මෙහෙම. පස්සේ ඒක මෙහෙම මේ බෝල් එකේ තියා ගන්නවා. මෙන්න මෙහෙම තමයි අපේ පාන් එක හදලා ඉවර වුණේ. මේ විදිහට අපි දැන් බලමු එක දාන්න ක්‍රීම් එක හදන විදිහ. ක්‍රීම් එක හදන්නේ මේ ක්‍රීම පැකට් එකක් දානවා. උපු ක්‍රීම් එක දාලා ගාට මේ ක්‍රීම් එක දාගන්නවා. ළමයි කැට නැති වෙන්න මෙන්න මෙහෙම ක්‍රීම් එක හදාගෙන ඒක දාගන්න යන්නේ මේ පාන් එක උඩට. ළමයි ඔන්නෝම තමයි ක්‍රීම් එක ඉන්නේ දාගත්තාම අපි මේක පෝරණයට දාලා බලමු ඊට පස්සේ කොහොමද කියලා. පෝරණයට දාගන්නයි යන්නේ. ඉතින් ළමයි අපේ ෆයිනල් ලුක් එක මෙන්න මෙහෙම තමයි ආවේ. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කාලා කියන්නකෝ.